එයාලට ඕන කරන ශක්තිය ලබා ගන්න හිරු එළිය යටට එනවා. ඒ අවස්ථාවේදී එයාලා ගොඩාක් දුර්වල තත්ත්වයක තමයි ඉන්නේ. අන්න ඒ අවස්ථාවේදී අපිට මේ මකරට පහර දීලා එයාව ඉවරයක් කරලා දාන්න පුළුවන් කියලා බරණි අහනට කියනවා. අහන කියනවා කොහොම හරි මේ අවස්ථාවේදී මේ මකරගේ කතාව ඉවරයක් කරලා දාමු කියලා. ඉතින් මේ අතරේ පාෂා පරමිත්ව කෝල් කරනවා. පරමිත් හිතන්නේ පාෂා මේ කෝල් කරන්නේ අර ඩොකියුමන්ට්ස් ගැන අහන්න කියලා. ඉතින් පාෂා කියනවා මං ඔයාලට කෝල් කරන්න හැම වෙලාවෙම ඔයාලට බාර දුන්න ඒ කසාද ගැන මට ආරංචි වුණා. ඉතින් මං ඔයාලට ඒ වෙනුවෙන් ලොකු තෑග්ගක් එව්වා කියලා පාෂා පරමිත්ට කියනවා. ඉතින් පරමිත් මෙතනදී පුදුම වෙනවා. පාෂා කියනවා ඔය තෑග්ග ඔයාලගේ ගේ ඉස්සරහටම දැන් ඇවිල්ලා ඇති ගිහින් බලන්න කියලා. අපිට දකින්න ලැබෙනවා ගේ ඉස්සරහ ලොකු පෙට්ටියක් ගෙනල්ලා දාලා තියෙනවා. පාෂා කියනවා ඒ පෙට්ටිය ඔයාලා ගේ ඇතුළට අරන් ඇවිල්ලා ඇරලා බලන්න කියලා කිඹුලෙක්. ඉතින් මේ කිඹුලා ඒ පෙට්ටියෙන් නිදහස් වෙලා ගේ ඇතුළට යනවා. ඉතින් පරමිතේ බල්ෂිට හොඳටම බය වෙනවා. පාෂා කියනවා ඔයාලා මට අර ඩොකියුමන්ට්ස් ටික හොයලා ගෙනත් දෙනකන් මේ කිඹුලා ඔයාලත් එක්කම ඔයාලගේ ගෙදරට වෙලා ඉඳී කියලා හංගන්න ඕන නිසා කොහොම හරි අමාරුවෙන් එක්කගෙන ඇවිල්ලා කාමරේ ඇතුළට මස් කෑලි වගේක් දාලා ඒ කිඹුලව කාමරයට යවනවා. කාමරයට යවලා ඒ කාමරේ දොර ලොක් කරලා දානවා. ඊළඟ සීන් එකේ අපිට ගිහින් කියනවා මෙතන තියෙන ඔක්කොම ඩයමන්ඩ් රින්ග්ස් කිසිම වැඩකට නැති ඒවා. ඒවා ලෝ ක්වොලිටි ඒවා. මගේ ෂෝරූම් එකට ආවොත් මම ඔයාලට හොඳම ඒවා දෙන්නම් කියලා අහන පින්කිට කියනවා. ඉතින් පින්කි අහන කියන දේ ගණන් ගන්නේ නැතුව අහන කියනවා පින්කි මං කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා අපි ඉක්මනටම මේ විවාහය නවත්තන්න යමන්ව ඉවරයක් කරලා දාන්න ඕනේ කියලා. ඉතින් යමන් කියනවා මං ඉන්නවනේ මං ඔයාලට හොඳම එකක් තෝරලා දෙන්නම් කියලා. මේ අතරේ යමන් පින්කිගෙන් අහන කොහෙද කියලා. පින් ඇහුවේ ඉතින් එයා හැමතිස්සෙම ප්‍රශ්න ඇති කරනවා. ඉතින් ඒක නිසා තමයි මං එයා ගැන ඇහුවේ. මං එයාට එහෙම කැමැත්තක් නැහැ කියලා යමන් පින්කිට කියනවා. ඒ අහනයි බරණි එතෙන්ට එනවා. ඉතින් මේක යමන් දකිනවා. යමන් දැනගන්නවා මෙයාලා එන්නේ යමන් පස්සේ කියලා. ඉතින් යමන්ට කොහොම හරි එතනින් පැන ගන්න ඕන කරනවා. ඉතින් ඒ ගෑනු කෙනා ඒ කඩෙන් එළියට යන්න හදද්දී එයාව සිකියුරිටි ගාඩ්ස්ලාට කොටු වෙනවා. ඉතින් මේ අතරේ එතන පොඩි කලබලයක් ඇති වෙනවා. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්ත යමන් එතනින් පැනලා යමයි බරණිවයි මග ඇරලා ඊළඟ කොටසත් අපි ඔයාලට ඉක්මනටම අරගෙන එන්න.